ස්තුති යේසුනි ප්‍රශංසා වේවා හාලෙලූයා ස්තුති වේවා ස්වාමිනී. අපි දැන්ටමත් ඉගෙන ගත්තා 1 තෙසලෝනික 2:13 පදේ තවද කරුණක් ගැන අපි දෙවියන් වහන්සේට නොකඩවා තුති පුදමු. දෙවියන් වහන්සේගේ පණිවිඩය අප ඔබ වෙත ගෙනා කල ඔබ එය අසා පිළිගත්තේ මිනිසෙක්ගෙන් එන පණිවිඩයක් මෙන් නොව ඇත්තෙන්ම දෙවියන් වහන්සේගෙන්ම එන පණිවිඩයක් හැටියට. මන්ද අදහන ඔබ අතර ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේය. ඊයේ දවසේ අපි මේ දේ අපි බරනු ලැබුවා. අපි දෙවියන් වහන්සේගේ වචනය අපි පණිවිඩය පිළිගත යුත්තේ දෙවියන් වහන්සේගෙම එන පණිවිඩයක්ම සහ ඒක මිනිස්සුගේ පණිවිඩයක් නෙමෙයි. දෙවෙනි දේ අපි ඉගෙන ගත්තා. අපි ඒ පණිවිඩය අපි පිළිගත යුත්තේ ඇදහිල්ලෙන්. ඒ කියන්නේ අපි ඒක විශ්වාස කළ යුතුයි. අද දවසේදී අපි බලන්ට යනවා. අපි යාකෝබ් පළවන පරිච්ඡේදයේ අපි 21 වන පදය බලන්ට යනවා. මේ වචනය අපි ඊයේ දවසේ ඉගෙන ගත්ත ආකාරයෙන් ඒකට ප්‍රතිචාරය දැක්විය යුතුයි. කාරණා දෙකකින් ඒක දෙවියන් වහන්සේගේ වචනයයි, ඒක දෙවියන් වහන්සේගෙන් එන වචනයයි සහ ඒ අපි ඒ ලබාගත් යුත්තේ නැත්නම් ප්‍රතිචාර දැක්විය යුත්තේ විශ්වාස කරමින්. අද යාකෝබ් 1:21 අපි කතා කරනු ලබන්නේ අවශ්‍යතාවය, මේක ලබා ගන්නට තිබෙනා වූ අවශ්‍යතාවය කුමක්ද කියා. එහෙන් සියලු කිලුටුකමද අධික දෘෂ්ටකමද පහකොට ඔබ සමගී ප්‍රාණ ගලවන්නට පුළුවන් වූ පිහිටුවන ලද වචනය මෘදුකමෙන් යුක්තව පිළිගන්න. මේ ස්ථානයේ අපි දකිනවා වචනයක් පාවිච්චි කරලා තියෙන සිංහලෙන් පිහිටුවන ලද, ඉංග්‍රීසියෙන් කියන implanted කියලා. දෙවියන් වහන්සේගේ වාචනය අපි දන්නවා ජීවනයේ තිබෙන වචනයයි. ඒ වචනය සැබවින්ම අප තුළ වර්ධනය වෙන්න යනවා. ඒ කියන්නේ ඒ වචනේ අපි ලබා ගත්තොත් නැත්නම් ඒ වචනය අප තුළ පිහිටුවන ලැබුවොත් ඒක මුල් ලබින්න යනවා අපේ ජීවිතය තුළ. හරියට ගසක් වර්ධනය වෙනවා මෙන් ඒ ගස වර්ධනලා අවශ්‍ය ඵල දරනවා වගේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන්නා වූ ඵල දරන පිණිස ඒක මුල් ලබින්න යනවා. නමුත් මේ පදයේ අපි දකිනවා අවශ්‍යතාවයන් දෙකක් සඳහන් කරලා තිබෙනවා. එක ඒ පළවෙනි තමයි සෑම අශුභවාදී දේවල් දෙවියන් වහන්සේගේ නෙමේ අපේ තිබෙන්නා වූ අශුභවාදී දෙකක්. ඒ සියලු කිලුටුකම්ද අධික දෘෂ්ටකමන්ද පහ කරන්න. ඒ කියන්නේ අපේ ජීවිත පවිත්‍ර කරගත යුතුයි. ඒක අපේ ජීවිතේ අපි අල්ලන් හිටියොත් පාපය අපි විරුද්ධකාරයන් හැටියට කැරලිකාරයන් හැටියට අපි හිටියොත් නැත්නම් අපිට නපුරු වූ ගති ලක්ෂණ අපේ ජීවිතයේ තියන් ඉන්නවා නම් අපි ඒ ජීවිතයේ ඒ ස්ථානවල එක අල්ලන් ඉන්නවා නම් ඒත් අපි දෙවියන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා නම් දෙවියන් වහන්සේගේ වචනේ පොරොන්දු දී අපේ ජීවිතය ඉෂ්ට කරන්න කියලා ඒ කිලුටුකමත් ඒ තිබෙන්නා වූ නපුරුකමත් ඒ පාපය නිසා දුෂ්ටකමද ඒ තිබෙනා වූ බාධා වීම, එපා කිරීම, සමාව නොදීම දේ වචනය දෙවියන් වහන්සේගේ වචනය ඵලදායකත්වය අපේ ජීවිතේ දරන්නට යන්නේ නැහැ. මක්නිසාද ඒ අපේ තිබෙනා වැරදි වල තිබෙනා වූ මුල් ඵල හොඳ දේවල් නෙමෙයි. ඒ බීජය සමාන බීජය හොඳයි, නමුත් පස හොඳ නැහැ. ඉතින් අපේ ජීවිතයේ පස තිබෙනා වූ පස නිසා, කිලුටුකම නිසා ඒ අවශ්‍ය වන්නා වූ ඵල දරන්නට හැකිවන්නේ නැහැ. ඒක නිසා තමයි උන්වහන්සේගේ වචනේ කතා කරන්නේ අපි ඒ සියලු කිලුටුකම අධික දුෂ්ටකම් අපේ ජීවිතෙන් පහ කර දමන්නට අවශ්‍යයි. අපි මේ ස්ථානයේ දකින්නා වූ ඒ කාරණා අපි ලබා ගන්නට නම් දෙවියන් වහන්සේගේ වචනේ අපි මෘදුකමෙන් ලබා ගන්නට නම් අපි මේ දේවල් ක්ලියර් යුතුයි. මේක ඊටමත්
වැදගත් අවශ්‍යතාවයක්. අපි යටහත් වුණොත් අපිට ඉගෙන ගත හැකියි. අපි යටහත් වුණාම අපි ඊටමත් කෘෂ්ටිමත් මනුස්සයන්. දෙවියන් වහන්සේ ආසයි කෘෂ්ටිමත් මනුස්සයන්ට. ඒ කියන්නේ අපිට ඉගෙන ගන්න හැකියාව තිබෙනවා. ඉගෙන ගන්න ආසයි. යටහත් මිනිසෙක් දෙවියන් වහන්සේගේ වචනට විශ්වාසවන්ත නැහැ. සෑම විටම දෙවියන් වහන්සේගේ වචනය උදෙසා ප්‍රතිචාර දක්වන්න සූදානම්ව සිටිනවා. සහ ඊටමත් දක්ෂව තිරනවා තමගේ ජීවිතේ නිවැරදි කරගන්න. ඒක නිසා තමයි අපි කියන්නේ ඉගෙන ගන්නට ආස මිනිසෙක් ඒකට හේතු සාධක දෙන්නේ නැහැ ජීවිතේ. නමුත් පිළි අරගෙන තමන්ගේ ජීවිතය යටහත් වෙලා තමන්ගේ ජීවිතය නිවැරදි කරන්න සූදානම්. මිනිසෙක් තමා යටහත් ජීවත් වුණාම ඊටා කුඩා දරුවෙක් මෙන් ඊටමත් දඟ දරුවෙක් මෙන් ඉන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියන දේ කරන්න සූදානම්ව සිටිනවා. ඉතින් යටහත් මිනිසයා දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන කොයිම නමුත් දෙයක් පිළිගන්න සූදානම්ව සිටිනවා. ඒකට ප්‍රතිචාර දක්වන්නේ කෙලෙසද යටහත් කමෙන් විශ්වාස කරමින් දෙවියන් වහන්සේගේ වචනයයි මේ වචනය සැබවින්ම ඒ වචනේ බලාපොරොත්තු වෙන්නා වූ ඵලදායකත්වය මගේ ජීවිතයේ ඉෂ්ට කරගන්නවා කියලා විශ්වාස කරනවා. ඉතින් ස්තුතිවන්තව පිළිගන්නවා. දෙවියන් වහන්සේ මේ බලවත් ඉලිද්‍රව්‍යම අපට දුන්නට ස්තුතියි ස්වාමිනේ. අපගේ කිලුටුකම අපගේ ස්වාමිනේ දෘෂ්ටකම් තමයි ස්වාමිනේ ඒ පස නිරසුරු කරන්නේ ස්වාමිනේ. ස්වාමීන් වහන්සේ අපට පෙන්වා දෙනු ලැබුවා. ඒ වපුරන්නාගේ උපමාවෙන් ස්වාමිනේ පස් වර්ග 4ක් තිබෙනවා ස්වාමිනේ. පළවෙනි පස් වර්ගය තමයි ස්වාමිනේ වචන කියන දේ තේරුම් ගත්තේ නැහැ ස්වාමිනේ. දෙක තමයි ස්වාමිනේ ඉක්මනටම බාධා වෙනවා ස්වාමිනේ. සමාව නොදීම ඇති කරගන්නවා ස්වාමිනේ. තුන්වෙනි පස තමයි ස්වාමිනේ ඔහුගේ ජීවිතේ කරදර ස්වාමිනේ ජීවිතේ කරදර වීම තියන් ඉන්නවා ස්වාමිනේ. අවිශ්වාසවන්ත නැතොත් ස්වාමිනේ මේ ලෝකයට ආසා වෙලා ස්වාමිනේ නැත්තම් තමාගේ ජීවිතේ තමා එළියට කැඳවපු ඒ පාපිෂ්ඨ ජීවිතය වෙතට නැවත වාරයක් ගොස් ස්වාමිනේ. අපි මාංශය අනුව අපි තවත් ක්‍රියා කරොත් අපි මානසිකයි එය මරණය කියලා දේ වචනේ සඳහන් කරනවා. ඒ මරණය කියලා සඳහන් කරනවා. අපි ආත්මික මනසත් ත්‍යාග ගැනීම තමයි සමාදානයත් ජීවනයත්. එම නිසා පියාණනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ සත්‍යතාවය අපිට ඉගැන්වුවාට ස්වාමිනේ. ඔබ වහන්සේ ස්වාමිනේ ආධිපත්‍ය දී තිබෙනවා, බලය දී තිබෙනවා ස්වාමිනේ. අපට හැකියාවක් තිබෙනවා. දේ වචනේ කර්ණ කොටගෙන අපගේ මනස අලුත් කරගෙන අපේ සිතීම රටාව ස්වාමි වෙනස් කරගෙන ස්වාමිනේ අපේ ජීවිතේ තිබෙනවා කිලුටුකම් ස්වාමිනේ, අශුද්ධකම් ස්වාමිනේ, සමාව නොදීම ස්වාමිනේ ආධිපත්‍ය අරගෙන ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනයට යටහත් වී ඔබ වහන්සේගේ වචනය සඳහන් කර පරිදි ස්වාමිනේ අපේ ජීවිතේ පිහිටුවා තිබෙනා වූ ස්වාමිනේ වචනය පිළි අරගෙන මුල් ලැබලා ස්වාමිනේ ඒ වචනය ස්වාමිනේ අපේ ජීවිතයේ ඵල දරන පිණිස වහන්සේගේ වචනය කියනවා ස්වාමිනේ ඔබ වහන්සේ ස්වාමිනේ තමයි සැබෑ වූ මිදිවැල ස්වාමිනේ. අපි ඔබ වහන්සේ කෙරේ ස්වාමිනේ සවිමත් ස්වාමිනේ වෙනක ඉන්නකම් ස්වාමිනේ අපිව නැවුම් කරනු ලබනවා ස්වාමිනේ. අපි ඵලදායකත්වයේ කරා ගෙනියනවා ස්වාමිනේ. වයසට ගියත් ස්වාමිනේ ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි ප්‍රකාශ කරනවා ස්වාමිනේ අපේ ජීවිතයේ ඒ සෑම කිලුටකමක්ම කුරුසේ අනගසනු ලබනවා කියලා. ඒ අපේ ජීවිතයේ වහන්සේගේ වචනයට විරුද්ධව ක්‍රියා කරන්නා වූ කැරලි ගහන්නා වූ සෑම ක්‍රියාවක්ම අපේ ජීවිතෙන් අපි යේසුස් වහන්සේගේ නාමයෙන් අපි එළියට දබනවා. පියාණන් ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙනවා ස්වාමී. වහන්සේගේ වචනය අපේ ජීවිතයේ හැම කෙනෙක්ම ජීවිතේ ක්‍රියා කරලා ස්වාමී අපේ ජීවිතයට යුතු වූ ඵලදායකත්වය ස්වාමිනේ. ඒ අනාර්ග වූ ඵලදායකත්වය ගෙනෙන නිසා ස්තුතියි ස්වාමිනේ. ආමේන්. ආමේන්. Thank you Jesus.